සුබ දවසක් වේවා යාළුවනේ. අදත් අපි බලමු පැරණි කාසියක් ගැන. සාමාන්‍යයෙන් අපට හමු වෙන කාසි රවුම් හැඩයෙන් නේද තියෙන්නේ. ඒත් මගේ අතේ මේ තියෙන කාසිය දිහා බලන්න පොඩ්ඩක්. මේක සම්පූර්ණයෙන්ම කොටු හැඩති කාසියක්. ඒ වගේම මේක ලංකාවේ කාසියකුත් නෙමෙයි. 1957 අවුරුද්දේ, ඒ කියන්නේ අදින් වසර 60කටත් වඩා අතීතයේ නිකුත් වුණු මේ අමුතු කාසිය පිටුපස තියෙන්නේ මොකද්ද? මේක කාගේ කාසියක්ද? මේ වීඩියෝ එකෙන් අපි ඒ සියල්ල කතා කරමු. මුලින් අපි බලමු මේ කාසියේ මූලික තොරතුරු දෙස. වටිනාකම 7.1යි. නිකුත් කළ වර්ෂය 1957. ලෝහය ලෝකඩ. හැඩය මුළු වටකුරුණු චතුරස්‍රාකාර හැඩයක්. මේ කාසියේ මුහුණ දිහා බැලුවාම ඔයාලට පේනවා. Queen Elizabeth II කියලා සඳහන් වෙලා තියෙනවා. බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රජුගේ රූපයේ ලස්සනට කැටයම් කරලා තියෙනවා මේක. මලයා ඇන් බ්‍රිටිෂ් බ්‍රෝනියෝ කියන්නේ මොකක්ද? බලන්න මේක. ඔක තාම පැහැදිලි හොඳට තියෙන මෙච්චර පරණ උනත් කාසිය. දැන් අපි බලමු මේ කාසිය අනිත් පැත්තේ සටහන් වෙලා තියෙන මලයා ඇන් බ්‍රිටිෂ් බ්‍රෝනියෝ කියන්නේ මොකක්ද කියලා. අද අපි දන්න මලයාසියාව, සිංගප්පූරු සහ බ්‍රූනයි යන රටවල් ඒ කාලේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් තිබූ සමයේ ඒ මුළු කලාපයටම පොදුවේ භාවිතා කරන්න තමයි මේ මුදල් නිකුත් කරලා තියෙන්නේ. 1953 සිට 1967 වෙනකම් මේ කාලේ ප්‍රධාන මුදල් ඒකකයේ වෙලා තියෙන්නේ මලයා ඇන් බ්‍රිටිෂ් බ්‍රෝනියෝ ඩොලරය තමයි. මේ කාසියේ වටිනාම දේ තමයි මේ නිකුත් කළ වර්ෂය වෙන 1957. ඇයි 1957 මේ තරම් විශේෂ? 1957 අගෝස්තු 31 වෙනිදා තමයි වර්තමාන මලයාසියාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කාසිය නිකුත් වෙලා තියෙන්නේ මලයාසියාව නිදහස ලැබපු ඒ ඓතිහාසික අවුරුද්දෙමයි. ඒ නිසා මුදල් එකතු කරන්න අතර මේ 1957 කාසියට තියෙන්නේ ලොකු ඉල්ලුමක්. ඒ වගේම කොටු හැඩති කාසියක්ද වෙන විට ඉතාමත් දුර්ලභයි. මෙවැනි කාසියක් හොඳ තත්ත්වයේ ඔබේ කාසියකුතේ තියෙනවා නම් ඒක ඉතිහාසයේ වටිනා මතක සටහනක්. මෙම කාසියවල වටිනාකම තීරණය වෙන්නේ කාසියේ තත්ත්වය සහ එකතු කරන්නන්ගේ උනන්දුව මත තමයි. ඔබේ ළඟත් මේ වගේ අමුතු හැඩේ නැත්තම් වෙනත් රටවල පරණ කාසි තියෙනවද? පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ දේවල් ගැන ඉදිරියටත් දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. බලන්න මේ කාසිය තව ටිකක් මම ලං කරලා පෙන්නන්න කැමරාවට. මේ 7.1යි කියලා ගහලා තියෙනවා. බ්‍රිතාන්‍ය මහ රජිනගේ රූපේ
හරි එහෙනම් ජය වේවා.